ඇත්තටම ස්වභාවික ආපදා හේතුවෙන් සෑහෙන ප්‍රමාණයක් ජීවිත අහිමි වෙලා තියෙනවා. ඒ වගේම ආපදාවට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිත් අපේ ගම හැටියට අපිට පුළුවන් විදියට උදව් උපකාර රාශියක් අපි කරා. ඒ අනුව ගම්පොළ නැගෙනහිර සක්කරන්කුටුව ප්‍රදේශයේ අපි ඇඳුම් එකතු කරන වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරා. ඉතින් ඒකට සෑහෙන විශාල ප්‍රමාණයක් කට්ටිය අපිට ඇඳුම් පැළඳුම් ගෙනල්ලා දුන්නා. ඒ වගේම කාන්තා පාර්ශවයට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් වගේම ගෙනල්ලා දුන්නා. අලුත්ම ඇඳුම්, ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන විදිහට ඒ දේවල් අපිට සෑහෙන ප්‍රමාණයක් ගෙනල්ලා දුන්නා. ඒ වගේම තව දරුවන්ට උවමනා කරන පැම්පර්ස්, එතකොට ටූත් බ්‍රෂ්, ඒ වගේම සිග්නල්, ඒ වගේ සෑහෙන විශාල බඩු ප්‍රමාණයක් අපිට ගෙනල්ලා දුන්නා. ඉතින් බිස්කට් ආදී ගොඩක් දේවල් ගෙනල්ලා දුන්නා. ඉතින් අපි ඒවා ඇත්තටම ආධාර ලැබිය යුතු ප්‍රදේශ අපි ටාගට් කරලා තමයි ඒවා ගිහිල්ලා දුන්නේ. ඉතින් ඇත්තටම කුඩබාංක ප්‍රදේශයේ පිටිපස්සේ කෑල්ලේ ඉතින් සෑහෙන ප්‍රමාණයක් යටවල ඒ මිනිසුන්ට ඇඳගෙන ඉන්න වස්ත්‍රය පමණයි ඉතුරු වෙලා තිබුණේ. ඉතින් ඒ ප්‍රදේශයට ගිහිල්ලා අපි දෙවතාවක් ඒ බඩු ටික අපි බෙදලා දුන්නා. ඊට අමතරව අපි බෝතලපිටිය පන්සලට අපිට පුළුවන් විදියට අපි ඇඳුම් පැළඳුම් ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ වගේම පිසින ලද ආහාර අපි පන්සලට ඇත්තෙන්ම ලබා දුන්නා. ඉතින් මේකෙදි අපි ඇත්තටම කිසිම කෙනෙක්ගේ ඡායාරූපයක්වත් වීඩියෝ එකක්වත් අපි සමාජ මාධ්‍යයටවත් කිසිම තැනක අපි මුදා හැරලා නැහැ. මොකද මේ හැමෝම ඇවිල්ලා මේ අවස්ථානුකූලව මේගොල්ලෝ විපතටපත් වූවන් විතරයි. එතකොට ඒ අයගේ චරිතයට යම්කිසි හානියක් වෙයි කියලා හිතලා අපි ඒ කිසිම දෙයක් මුදා හැරියේ නැහැ. ඉතින් ඒ නිසා සමහර අය අපිට ආධාර උපකාර කරන්නත් පොඩ්ඩක් පැකිලෙන්න ඇති. මොකද මේ ඒ ඇවිල්ලා කිසිම දෙයක් අපි සමාජ මාධ්‍යවත් දාපු නැති නිසා. කොහොම නමුත් ඉතින් අපිව විශ්වාස කරලා අපිට මේ වෙනුවෙන් සහයෝගය දක්වපු හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ අපි කරපු කාර්යය දන්න අය ගොඩක් දන්නවා. ඉතින් ඇත්තටම ඒ නිසා අපි ආය ඒක පිළිඹු කරන්න අවස්ථාවක් කරගන්නේ. කොහොම වුණත් මේ වෙනුවෙන් සහයෝගය දක්වපු හැම කෙනෙකුටම ගොඩක් පිං. ඕගොල්ලොන්ට මේවා මතු ආත්මකේරිය ඇත්තෙම තියෙයි. ඇත්තටම ඕගොල්ලොන්ට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. හෙට අපිට යම්කිසි දෙයක් වෙන්න වුණත් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් උපකාර ටික අපි කරා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ මැක්ස්ටිල් ආයතනයේ අපේ සහෝදරයා. ඉතින් එයාත් සෑහෙන ලොකු සහයෝගයක් උපරිම එකතු කරා. ඉතින් ඒ වගේම එතුමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ව්‍යාපාරික අය සහ පිට රටවල් වල ඉන්න අය වගේම අපේ ත්‍රිවිල් පාක් එකේ ඒ වගේම තවත් කිහිප දෙනෙකු අපිට සහයෝගය දක්වුවා. ඉතින් ඕගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. ඕගොල්ලෝ ලබා දීපු සහයෝගයේ ප්‍රතිඵලයක් හැටියට ඊයේ දවසෙත් මම වීඩියෝ එකක් දැම්මා. ඒ අනුව අපිට පුළුවන් වුණා දුෂ්කරම ගමනාන්තයක් වෙන අපේ කුරුඳුවත්ත බෙරවිල පටිතලාව මල්ගොල්ල කියන ප්‍රදේශයට අපිට යම්කිසි ආකාරයක සහල් ප්‍රමාණයක් සහ ඇඳුම් ප්‍රමාණයක් අපිට යවා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඒක ඇත්තටම වටිනවා. ඉතින් අපි කරපු කාර්යයත් එක්ක ඒ වගේ සහයෝගයක් දක්වන්න ලැබුණ එක ඇත්තෙන්ම අපි හදවතින් සතුටු වෙනවා. ඔයගොල්ලෝ දක්වපු සහයෝගයත් එක්ක ඒ වගේම තවත් යම්කිසි වියලි සලාක ආහාර ප්‍රමාණයක් අපි ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් හැකි ආකාරයෙන් පුළුවන් අය අපිව කන්ටැක්ට් කරලා අපිට යම්කිසි ආකාරයක වියලි සලාක ආහාර ටිකක් ලබා දුන්නොත් මං හිතන්නේ සෑහෙන ලොකු උදව්වක් වෙයි. ඒ අයට බෙදලා දෙන්න පුළුවන්. ඉතින් අපි ඒක තමයි ඇත්තෙන්ම බලාපොරොත්තු වෙන්නේ. දැනට නම් ඉතින් ඇත්තටම අපි ඉන්න ප්‍රදේශ වලට නම් මං හිතන්නේ වතුර වලින් ප්‍රශ්නයක් නැහැ. දැන් වතුර එනවා. ඒ නිසා ඒ වගේ කිසිම ගැටලුවක් නැහැ. එතකොට පානීය ජල අවශ්‍යතාවයන් තියෙන ප්‍රදේශ වලට ඒක ලබා දෙන්න වියලි ආහාර සලාකවල තමයි අපිට යම් අඩුපාඩුවක් තියෙන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට පුළුවන් විදියට ඔයගොල්ලෝ ලබා දුන්නොත් අපි මේ ප්‍රදේශ බල්ලිවල අපි හරියටම බෙදලා දෙන්න උත්සාහයක් කරනවා. ඉතින් මේකට අපි නම් වශයෙන් විශාල වශයෙන් සඳහනක් නොකරත් අපි නොදන්න අය පවා අපිට උදව් උපකාර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ ඇත්තටම මේ වෙලාවේ කරපු දෙයට ඕගොල්ලන්ට ඇත්තටම පිං සිද්ධ වෙනවා. බොහොම ස්තුතියි. තව දුරටත් අපිට පුළුවන් හැකි ආකාරයෙන් අපේම ඉන්න සහෝදරයෝ වෙනුවෙන් වැඩ කටයුතු කීපයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට ඕගොල්ලෝගේ සහයෝගය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.